සුබ දවසක් කියලා පිළිගන්නවා. ඉතින් ඔයාලා හැමෝම SL වයිල්ඩ් ලයිෆ් YouTube channel එක ගෙන අලුත් වීඩියෝ එකට. ඉතින් අද මම ගෙනල්ලා තියෙන්නේ ටිකක් පොඩි පක්ෂියෙක් ගැන. ඉතින් මේ පක්ෂිය අපිට දකින්න පුළුවන් සාමාන්‍යයෙන් තනකොළ තියෙන ප්‍රදේශවල, කුඹුරුවල සහ විවෘත භූමිවල. මෙයා සාමාන්‍ය සුලභව දකින්න පුළුවන් හවස් වරුවට, උදේ වරුවට. මෙයාලා ජෝඩු වශයෙන් සහ විසිතුරු රංචු වශයෙන් තමයි ඉතින් ඉන්නේ. මෙයාගේ නම ගැන අපි කතා කරොත් මෙයාට කියන්නේ ගොමරිට්ටා. නැත්තම් කෙත් වැටරිච්චා කියලත් කියනවා. මෙයා ගැන කතා කරනවා නම් අපි තවදුරටත් මෙයා සාමාන්‍යයෙන් ආහාරයට ගන්නවා පාළඟැටියන්, ගොම කුරුමිනියන් හා වෙඩත් කුඩා සතුන්. ඉතින් මෙයා කලාතුරකින් වගේ ගස්වල අතු වලත් අපිට දකින්න පුළුවන්. මෙයා ගොඩක් වෙලාවට වරින් වර දුවමින් හාත්පස බලමින් සමහර කාලය ගත කරන කෙලින් සිට ගනිමින් බුවල ඇවිදිනවා. ඉතින් මේ ගොමරිට්ටා නැත්තම් කෙත් වැරටිච්චා කියන කුරුල්ලා මාර්තු ජූලි දක්වා මාසවල තමයි අභිජනනය කරන්නේ. ඉතින් මෙයාලා ගොඩක් වෙලාවට කූඩු හදනවා මේ තනකොළ ගස්වල මුල් වැනි දේ එකතු කරගෙන. කෝප්පයගේ ආහාරයට තමයි මෙයා කූඩුව හදන්නේ. ඉතින් මේ තනකොළ පඳුරු ආවරණ සහිතව මෙයා හදන මේ කූඩුවේ බිත්තර වරකට 2ක් හෝ 3ක් පමණ තමයි මෙයා දමන්නේ. ඉතින් මේ සත්වයා දැකලා තියෙනවා නම් මෙයා ගැන ඔයාලා නොදන්න දෙයක් ඉගෙන ගත්තා නම් පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ හොඳ නම් තව කෙනෙක් බලන්න ෂෙයා කරලා වීඩියෝ ලයික් එකක් දාන්න කියලා මතක් කරනවා. ඉතින් මේ වගේ ඔයාලා දැකලා තියෙන ඒත් මෙයාලගේ ගැන විස්තර නොදන්න, නම දන්නේ නැති කුරුල්ලෝ ගැන දැනගන්න.